සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් ඔයාලට කොහොමද? ඔන්න මං අද තවත් අලුත් වීඩියෝ එකක් අරන් ආවා. මගෙත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා. ඔන්න මම දවස ගත කරපු විදිය තමයි ඔයාලත් එක්ක මේ බෙදා ගන්න හදන්නේ. උදේ බලද්දී දෙලුම් ගෙඩියක් හොඳට පැහිලා තිබුණා. ඉතින් අපි මේ ඒකත් කඩාගෙන කන්න තමයි මේ හදන්නේ. ඔන්න හස්බන්ඩ් එක කපන ගමන් ඉන්නේ. බලන්නකෝ ඒකේ පාට හොඳට පැහිලා තිබුණේ. අක්කිලාගේ දුවත් ඇවිල්ලා හිටියා. ඉතින් අපි දෙලුම් ගෙඩිය ඔක්කොමලා එක්ක බෙදාගෙන කාලා මං ගියා වැඩ පටන් ගන්න. ඔන්න මම මහන තැනට ආවා. දැන් මේ බ්ලවුස් එකක් මහන්න තමයි හදන්නේ. අද 8 වෙද්දි පවර් කට් එකක් කියලා මැසේජ් එකක් ඇවිල්ලා තිබුණා. ඉතින් මං ඉක්මනට මේ බ්ලවුස් එක මහලා ඉවර කරගන්න ඕන. මේක නම් ගමේ ආච්චි කෙනෙක්ගේ. එයාට අද ඕන කියලා කිව්වා. එයාටත් එන්න බෑ කියලා අක්කා කෙනෙක් අතේ තමයි එවන්න කියලා කිව්වේ. ඒ නිසා මං ඉක්මනට මේක මැහුවා. ඔන්න දැන් නම් මහලා ඉවරයි. දැන් ඉතින් යවන්න තමයි තියෙන්නේ. අද මට මේ රෙදි කපා ගන්න තියෙන දවස. මේ වෙදි කපලා තිබුණ රෙදි ටික නම් මහලා ඉවරයි. ඒ නිසා දැන් රෙදි කපා ගන්න ඕන. දවසකට ඇඳුම් 4-5ක් මම එකම දවසේ කපා ගන්නවා. එතකොට හිමීට මහ ගන්න පුළුවන්. මේ දවස්වල වැස්සත් නිසා පවර් කට් වෙනවා නිතරම. ඒ නිසා රැට හරි මහලා තියා ගන්න පුළුවන්. ඒකයි මම එකම දවසක රෙදි ටික කපා ගන්නෙ. මේ මට කපන්න තියෙන ඩිසයින් ටිකයි ෆැබ්‍රික් ටිකයි බලන ගමන් තමයි මම ඉන්නේ. මට මේ වෙද්දි නම් ඕඩර්ස් කොහොමත් ගොඩක් ඇවිල්ලා තියෙන්නේ. මම දැන් මහන්නත් තරම් අවුරුදු 7ක් විතර වෙනවා. මගේ vlog බලනවා නම් මහන කෙනෙක් මං ඔයාටත් කියන්නේ මේ ඔයා කරන වැඩේ හරියට කරන්න. හරියට ක්වොලිටියට දෙන්න බලන්න. කවදාවත් එතකොට ඔයාට කස්ටමර්ස්ලා හැලෙන්නේ නැහැ. මට වුණත් එකම කස්ටමර්ස් මේ වෙද්දි අවුරුදු 4-5ක් මහන්න දෙනවා. ඒ කියන්නේ මං හරියට ඒ වැඩේ කරන නිසා. එයා දෙන ඩිසයින් එක කවදාවත් අඩුවක් නොවෙන්න තමයි මම මහන්න බලන්නේ. ඒ නිසා ඔයා උනත් එයා කියන දේ හරියට කරලා දෙන්න. මම මැරි කරලා හස්බන්ඩ්ලාගේ දිහාට ඇවිල්ලා දැන් අවුරුද්දක් විතර වෙනවා. ඊට කලින් මං අපේ ගෙදරදී තමයි රෙදි මැහුවේ. මට තාමත් එහෙදි මැහුව අය ඕඩර්ස් දෙනවා. එයාලා කියන්නේ කොච්චර මහන්න අය හිටියත් ඔයා මහනවා වගේ නෙමෙයි කියලා. එහෙම කියද්දිත් හිතට පුදුම තරම් සතුටක් තමයි දැනෙන්නේ. එකපාරම මුළු ලංකාවෙම ඕඩර්ස් ගන්න ඕන නෑ. ඔයාට එන වැඩ ටික හරියට කරලා ඒ කස්ටමර්ස්ලා හැමදාම ගෙන්න ගන්න ඔයා වැඩ කරන්න ඕන. ඉතින් ඔයා උනත් කෙනෙක්ගේ අඳුමක් මහද්දි හරියටම නීට් එකට ක්වොලිටි එකට මහලා දෙන්න බලන්න. එතකොට කවදාවත් ඒ කස්ටමර්ස් ඔයාගෙන් හැලෙන්නේ නැහැ. අන් රෙදි කප ඉද්දි අක්කිලාගේ ළමයි දෙන්නත් ආව පොත්වල වැඩ වගේක් අහගන්න. ඒ ටිකත් මම මේ කියලා දුන්නා. එතකොට තවත් දෙයක් තමයි අපෙන් ඕඩර් එක පරක් වෙන එක. සමහර වෙලාවට ඔයාට අසනීපයක් වෙන්න පුළුවන්, පවර් කට් එකක් වෙන්න පුළුවන්. ඒ දේවල් අපි හිතලා කරන දේවල් නෙමෙයිනේ. සමහර කස්ටමර්ස්ලා ඉන්නවා අපිව තේරුම් ගන්න අය. ඒත් සමහර අය නම් ඒක කියපු දිනේටම නැති වුණත් අපිත් එක්ක අමනාප වෙන අයත් ඉන්නවා. ඒ වගේ කස්ටමර් කෙනෙක් ආවොත් ඔයා ගොඩක් පරිස්සම් වෙන්න. කොහොම හරි try කරලා ඉක්මනට මහලා දෙන්න බලන්න. නැත්තම් ඒ වගේ කස්ටමර් කෙනෙක් තරහ වුණොත් එයා අනිත් අයත් එක්ක කියන්නේ ඔයාගේ මහන්න පරක් වුණ වැරද්ද. ඔයා කොච්චර නීට් එකට මැව්වත් ඒක නෙමෙයි කියන්නේ. ඔයා අඳුම මහන්න පරක් වුණා. ඒ වගේ දේවල් කියලා අනිත් කස්ටමර්ස්ලව හලන්න බලයි. ඒත් ඉතින් බය වෙන්න දෙයක්වත් නැහැ. ඒ වගේ කෙනෙක් හැලුණත් අනිත් කෙනෙක් කොහොමත් හැලෙන්නේ නැහැ. ඔයාගේ වැඩ හොඳට කරනවා නම් අනිත් මිනිස්සු මොනවා කිව්වත් එන කෙනා එනවම තමයි. මං වගේම ඇඳුම් මහන අයත් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවා. එයාලට තමයි මං මේ දේවල් ටික කිව්වේ. මං උදේ රෙදි සෝදලා වේලෙන්න දාලා තිබුණා. දැන් නම් ඒ ටික වේලිලා නිසා ගෙට අරගෙන නවලා තියෙන ගමන් තමයි ඉන්නේ. අද අපිට කුඹුරේ යන්න තියෙනවා. මං රෙදි ටිකත් කපලා ඉවර නිසා හස්බන්ඩ් හැම කුඹුරේ යන්න හැදුවා. මේ කැරට් දාලා මේ දවස්වල කුඹුරේ. ඒ නිසා එයාලා එහෙ යන්න හැදුවා. මාත් ඉතින් එයාලත් එක්ක යනවා. ඉතින් දිගට මගෙත් එක්ක එකතු වෙලා ඉන්න.
මන් දාන vlogs හැමදාම බලන ඔයාට ගොඩක් ස්තුතියි. මගේ channel එක subscribe කරන්න. එතරම් තියෙන bell icon එකත් click කරන්න. එතකොට මම වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාට notification එකක් එයි. දැන් අපි කුඹුරට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔයාලත් එන්නකෝ. මං ඔයාලවත් කුඹුරට එක්කන් යන්න. අක්කිලගේ දුවත් ආවා අපි එක්ක. ඔන්න ඉතින් අක්කිලගේ දුවටයි මටයි මොනවා හරි ගන්න තමයි මේ හදන්නේ. කොහෙ ගියත් ඉතින් කඩචෝරුවක් නොකා බෑනේ. මේ තමයි එහෙ තියෙන මහමෙවුනාව අසපුව. ඒ පාරේ තමයි කුඹුර තියෙන්නෙත්. අපි ඔන්න දැන් කුඹුරට යනවා. ඊළඟට හදන්න මේ දවස්වල බටොයි ගෝවයි තවන් දාලා තියෙන්නේ. දැන් කැරට් නම් ගලවනවා. ඒ නිසා දැන් ඊළඟට මේවා හදන්න ඕන නිසා තවන් දාලා දැන් ඒවත් පොඩි පොඩි පැල ඇවිල්ලා තියෙන්නේ. අද ඒ වගේ පිදුරු දාලා තිබුණ උඩින් ඒ ටික අයින් කරලා වතුර දාන්නත් එක්ක තමයි ආවේ. වල්පලත් ඇවිල්ලා තිබුණා. ඉතින් අපි මේ වල්පල ටික ගැලෙව්වා. අපි වල්පල ගලවලා වතුර දාලා නැන්දලගේ ගෙදරට ආවා. හස්බන්ඩ්ලාගේ නැන්දලගේ ගෙදර. එහෙ අයියා ඉන්නවා. එයා ටනල් වල මේ දවස්වල ගර්කින් දාලා තියෙන්නේ. ඒවා දැන් කැඩෙන කාලේ. ඔන්න එයා මල් පැල හදලා විකුණනවා. මං ඔයාලට මේ මල් පැල ටික පෙන්වන්නම් දැන්.
අපි එහෙන් ගර්කින් කාලා අඹ කාලා දැන් කුඹරට යන්න තමයි හදන්නේ. මේ දවස්වල ආයේ එළවලු හදලා තියෙන්නේ. මේ තියෙන්නේ බීට් කොටුවක්. ඔන්න එහා පැත්තේ තියෙන්නේ ඔය අල කොටුවක්. මේ අල නම් දැන් ගලවන කාලේ හරිලු. මේ කුඹුරේ ආයේ හැමදාම එළවලු හදලා තමයි තියෙන්නේ. වතුර හොඳට තියෙනවනේ. ඒ නිසා එකක් ගලවපු ගමන් ආයෙත් තව එළවලු වර්ගයක් ඊළඟට හදනවා. මේ දවස්වල ලීක්ස්, කැරට්, ගෝවා, තක්කාලි, බටු, බීට් ඔය වගේ එළවලු වර්ග ගොඩක් හදලා කුඹුරේ ආයෙම. ඔන්න දැන් අපි අපේ කුඹුරට ආවා. මේ කැරට් දාලා තියෙන්නේ. මේ දවස්වල කොටසක ගලවලා තියෙන්නේ. ඒ වගේ නම් දැන් නපා හදලා අනිත් ඒවා දාම ගලවනවා. එළවලු මිල නම් මේ දවස්වල ගොඩක් අඩුයි. අම්මා මේ කුඹුර ළඟ ගෙදර අක්කට දෙන්න කැරට් වගේක් ගලවනවා. මටත් අද කැරට් සම්බෝලයක් හදන්න හිතුණා. ඉතින් ඔන්න මාත් කැරට් අල දෙකක් ගලව ගත්තා. මේ තරම් වෙලා මාව බලන් හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න. එතකම් පරිස්සමින් සතුටින් ඉන්න. බුදු සරණයි.